තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම The Wisdom YouTube නාලිකාවේ අභිධර්ම සාකච්ඡා මාලාවේ විකාශය කරන අද දවසේ වැඩසටහන තමයි අප මේ විසින් ආරම්භ කරන්න සූදානම් වන්නේ. අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමව වදාළ යක්කල අලුත්ගමුව ගෝගමුවේ බෝධිග්‍රාම භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍ය කඹුරුගමුවේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේ අප ඉතා ගෞරවයෙන් නමස්කාර පූර්වක පිළිගන්නවා අද වැඩසටහන මෙහෙවන ලෙසින්. ඉතින් අප ගියවර ධර්ම සාකච්ඡාවේ සාකච්ඡා කළේ කාම සෝබන සිත් 24හි ප්‍රථම සිත් 4 පිළිබඳව කුසල් සිත් 4 පිළිබඳව අප සාකච්ඡා කරා. ඉන් අනතුරුව අද දවසේ අප බලාපොරොත්තු වෙනවා කාම සෝබන සිත් කුසල් සිත් 8හි ඉතුරු වෙලා තියෙනවා අපිට උපේක්ෂා සාගත කුසල් සිත් 4. තෙරුවන් සරණයි ප්‍රසත් මහත්මයා. සමදලාටම තෙරුවන් සරණයි. ගියවර දේශනාවේ අපි කාමාවචර කුසල් සිත් 8න් 4ක් පිළිබඳව කතා කළා. ඒවා ඒ 4 සෝමනස්ස සහගත සිත්. ඒ කියන්නේ සතුටින් යුක්තව අපි යමක් කරනවා නම්, සොම්නසෙන් යුක්තව යමක් කරනවා නම් යහපත් දෙයක්, හොඳ දෙයක්. අන්නේ සෑම වෙලාවෙම උපදින්නේ මෙන්න මේ සෝමනස්ස සහගත කුසල් සිත්. ඒවෙන් තමයි අපි කටයුතු කරන්නේ. අනිකසත් මහත්මයා මේ වෙලාවේ බොහොම සතුටින් මේ වැඩසටහන මෙහෙයනවා. ඒක සත් මහත්යරත් මේ සැරේ මේ වෙලාවේ තමන්ට උපදින්නේ හරි කියන සෝමනස්ස සහගත කුසල් සිත්. ඒකට මේක යහපත් දෙයක් කියලා අප සත් මහත්ය දන්නවා. හොඳ දෙයක්. මේකට යහපත් විපාක තිබෙනවා කියලා දන්නවා. එහෙනම් ඥාන සම්පයුක්ත සිත්. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සිත් පාලනය. ඒ වගේ කෙනෙක් යහපත් දෙයක් සතුටින් යුක්තව කරනවා නම් සෝමනස්ස සහගත කුසල් සිත් තමයි පාලනය. ඊළඟට පහළ වෙන්න තියෙන සිත් තමයි උපේක්ෂා සහගත සිත්. ඒකට සෝමනස්සයක් නෑ ඒ සිත්වල. හැබැයි දෝමනස්සෙකුත් නෑ, ගැටීමකුත් නෑ. උපේක්ෂා වේදනාවක් තියෙනවා. වේදනාව මධ්‍යස්ථ. මධ්‍යස්ථ වේදනාවෙන් යුක්තව කුසල් සිත් 4ක් පහළ වෙන්න පුළුවන්. මධ්‍යස්ථ වේදනාවෙන් යුක්ත කුසල් සිත් 4ක් පහළ වෙන්න පුළුවන්. ඒකට මේ 4 එකක් ඥාන සම්ප්‍රයුක්තයි, එකක් ඥාන විප්‍රයුක්තයි. ඒ කියන්නේ කර්මඵල ගැන විශ්වාසය, අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් ඒ පරමාර්ථ ස්වභාවයන් දකින නුවණ ඔක්කොම ඥානයක් ඉදිරියට තියෙනවා. ඒ නිසා වේදනාව උපේක්ෂා සහගතයි, සතුටක් නැහැ. නමුත් නුවණ යෙදිලා සිත් දෙකක් පහළ වෙන්න පුළුවන්. නුවණ යෙදෙන්නේ නැතිව සිත් දෙකක් පහළ වෙන්න පුළුවන්. ඒ වගේම මේ අසංස්කාරික සිත් දෙකක් තියෙනවා. එතන සසංස්කාරික සිත් දෙකක්. දැන් කිව්වොත් මුල් එක පළවෙනි එක උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත අසංස්කාරික සිත. ඊළඟ එක උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත සසංස්කාරික සිත. ඊළඟ උපේක්ෂා සහගත ඥාන විපයුක්ත අසංස්කාරික සිත. ඊළඟ උපේක්ෂා සහගත ඥාන විපයුක්ත සසංස්කාරික සිත. ඒකට ඒවත් අර කලින් කියපු විදිහට අර දාන සීල භාවනාදී සුද්ධ පුණ්‍ය ක්‍රියා දස පුණ්‍ය ක්‍රියාදී මේ සීල පින් කියන දේවල්, කුසල් කියන දේවල්, නැත්නම් යහපත් හොඳයි කියන දේවල් මේ හැම එකක්ම කරන වෙලාවට එන්න මේ උපේක්ෂා සහගත සිත් පහළ වෙන පුළුවන්. ඒකට ඔය විදිහට මනුෂ්‍යයන්ට විතර නෙමෙයි ඕන සත්‍යයකට ඒ සිත් පහළ වෙන පුළුවන්. රහත් නොවුන අනිත් අයට පහළ වෙන පුළුවන්. දෙවියෙකුට උනත්, බ්‍රහ්මයෙකුට උනත්, තිරිසන් සතෙකුට උනත් ඒ සිත් පහළ වෙන්න පුළුවන්. මේ සියලුම කුසල් සිත් 8හි යෙදෙන්නේ කුසල් ක්‍රීමේ කුසල් ක්‍රියාවලියේදී තමයි යහපත් හොඳ දේවල් කරනකොට තමයි මේ සිත් 8 පහළ වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ කුසල් සිත් 8හි විපාක විදියට හොඳ ඒවා විපාක හැටියට අත්‍යවශ්‍ය කුසල විපාකනේ ලැබෙන්නේ. කුසල විපාක කුසල ආනිසංස ලැබෙනවා. ඒ කියන්නේ මතු හොඳ යහපත් සම්වල උප්පත්තිය, සුගතිය උප්පත්තිය, ඒ ජීවිතවල ලැබෙන යහපත් ඵල විපාක, සතු සම්පත් ආදී වස්තු සම්පත් ආදී ඒ සියල්ල ලැබෙන්නේ මේවයි විපාක. ස්වාමීන් වහන්සේ එතකොට සෝමනස්ස සහගත කාමසෝබන සිත් කුසල් සිත් 4ක් තිබෙනවා. එතකොට උපේක්ෂා සහගතව කුසල සිත් 4ක් උපදිනවා. ඒ සෝමනස්ස සහගත සහ උපේක්ඛා සහගත කියන බවින් මේ කාමසිත බලවත් වෙන්නේ මොන සිත් වර්ගයකද?
එතන බලවත් වෙන්නේ සෝමනස් සහගත සිත් බලවත් වෙන්නේ. සෝමනස් සහගත සිත්. සෝමනස් සහගත සිත් බලවත් වෙන්නේ ඒ වගේම ඥාන සම්ප්‍රයුක්ත සිත් බලවත් වෙනවා. සම්මාසනේ එතකොට අපි කරන පින්කම් වලදී අපි සමහරට ගන්න දානමය පින්කම් සිද්ධ කරනවා. එතකොට අනිකුත් දානමය පින්කම් ඒ වගේම අපි ගොඩක් පින්කම් වල අපේ ගිහියොත් නිරත වෙනවා. ඉතින් අපි මේ පින්කම් වල යෙදීමේදී මෙතන සඳහන් වෙන අපි මේ සාකච්ඡාවට බඳුන් කරපු කුසල් සිත් 8 උපදිනවා නම් එතනදී ඒ කරන කුසල් වඩා බලවත් පින් කුසල් බවට පත් කරගන්න අපි මොන වගේද සිත මෙහෙවන්න ඕනේ මේ කරුණ? ඒක වැදගත් තමයි කුසල් මාත්‍යා. අපි කරන කුසල කර්මයක් ඒක බලවත් වෙන්න ඥානය නුවණ කියන එක ප්‍රධාන කාරණයක්. ඒක නුවණ යෙදීම කියන එක තමයි ප්‍රධානම වෙන්නේ. සෝමනස්ය හෝ උපේක්ෂාවට වැඩි. ඒක නුවණ යෙදෙනවා නම් ඒක අපිට කියනවා ඥාන සම්ප්‍රයුක්ත සිතක් කියලා. ඒ වගේම ත්‍රි හේතුක සිතක් කියලා කියනවා. ත්‍රි හේතුක සිතක් නැත්නම් ත්‍රි හේතුක කුසලයක් කියලා කියනවා. ඒතකොට එතන යෙදෙන ඥානය කියන්නේ ඒ උපදින සිතේ තියෙනවා අමෝහ කියන චෛතසිකය. අමෝහ චෛතසිකය. ඒ අමෝහ චෛතසිකය තමයි එතන ඥානයේ හැටියට විස්තර කරන්නේ. අමෝහ චෛතසිකය. ඒතකොට අන්නේ කාරණේ තමයි කුසලයක් විනක් බලවත් වෙන ප්‍රධානම හේතුව. ඊළඟට අනිත් එක එතන ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මට කරුණු පැහැදිලි කරන්න පුළුවන්ද? ත්‍රි හේතුක කියන වචනේ අදහස් වෙන්නේ? ඔව් ත්‍රි හේතුක කියන්නේ දැන් අපේ සිත් උපදිනකොට ඒ සිත්වල තියෙනවා සමහර සිත්වල යෙදෙනවා හේතු. දැන් මේ ධර්මයේ ගන්න හේතු කියලා තියෙනවා. හේතු කියන්නේ ලෝභ ද්වේෂ මෝහ අලෝභ ද්වේෂ අමෝහ කියලා චෛතසික 6ක් තියෙනවා. ඒවට කියනවා මේ ධර්මයේ හේතු කියලා. ඒකට සමහර සිත් තියෙනවා මේ හේතු එකක් යෙදෙනවා. සමහර සිත් තියෙනවා හේතු දෙකක් යෙදෙනවා. සමහර සිත් තියෙනවා හේතු තුනක් යෙදෙනවා. හේතු තුනකට වැඩි යෙදෙන සිතක් ඇත්තේ නැහැ. සමහර සිත්වල එක හේතුවයි සමහර ඒවා හේතු දෙකයි සමහර ඒවා හේතු තුනයි. සමහර සිත් තියෙනවා එක හේතුවක්වත් යෙදෙන්නේ නැති. දැන් අපි කලින් කතා කර අහේතුක සිත්. ඒ අහේතුක සිත් කියන්නේ මෙන්න මේ හේතු එකක්වත් මිශ්‍ර වෙන්නේ නැති ඒවා. එතකොට කුසල් සිත් ගත්තාම කුසල් සිත් වල තියෙනවා හේතු දෙකක් යෙදෙන ඒවා තියෙනවා තුනක් යෙදෙනවා. හේතු දෙකක් යෙදෙන ඒවාට කියනවා ද්වි හේතුක සිත්. හේතු තුනක් යෙදෙන ඒවාට කියනවා ත්‍රි හේතුක සිත්. අකුසල සිත් වල ත්‍රි හේතුක නැහැ. අකුසල සිත් වල තියෙන එක්කෝ ඒක හේතුක නැත්නම් ද්වි හේතුක. කුසල් සිත් වල තියෙන්නේ ද්වි හේතුක සහ ත්‍රි හේතුක. කුසල් සිත් නැහැ අ හේතුක කියලාත් නැහැ ඒක හේතුක කියලාත් නැහැ. ඒතකොට ඒ ත්‍රි හේතුක සිත් තමයි බලය වෙන්නේ. ඒතකොට ඒ කුසලයේ බලවත් වෙන්න නම් අපි නුවණින් යුක්තව කරන්න ඕන. ඔය විදිහට ත්‍රි හේතුකව ඊළඟට මෙහෙයවීමක් නැතිව අනුන් කියනවට නෙමෙයි පසුබාන්නේ නැතිව තමන්ගේම තීක්ෂණව සිත පහළ වෙලා තමන්ගේම උමනාවෙන් කිරීම. ඒකට ඒක බලවත්. ඊළඟට ඉතින් තව කුසලයේ බලවත් වෙන හේතුවක් තමයි මේ ලෞකික අපේක්ෂාවන්ගෙන් තොරව. ලෞකික සප සම්පත්තිය ආදීන්ගෙන් තොරව. නම්බුනාම කීර්ති ප්‍රශංසා ඒවායින් තොරව. ඊට පස්සේ අනිත් අයට තේන්න නෙවෙයි. අනිත් අය තුල තමන් කැපී පෙනෙන නෙවෙයි. අන්න ඒවායින් තොරව. ඊට පස්සේ කෙලින්ම ගත්තාම මේ නිවන ප්‍රාර්ථනා කරගෙන නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියන බලාපොරොත්තුව ඇතිව අන්න එහෙම කරනකොට ඒ කුසලය බලවත් වෙන එක පාරමිතාවකුත් වෙනවා. එසේනම් අද දවසේ ධර්ම සාකච්ඡාව මෙලෙසින් අවසන් කරන්නයි අපි සූදානම් වන්නේ. අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම වදාළ යක්කල අලුත්ගම ගමුව බෝධිග්‍රාම භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍ය කඹුරුගුමේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේව අප ඉතා කාරුණිකව පුණ්‍යානුමෝදනා සිදු කරනවා. අප කෙරෙහි අනුකම්පාවෙන් අපට මෙලෙසින් ධර්ම කරුණු පැහැදිලි කිරීමට එක්වීම සම්බන්ධයෙන් අවුසත් මහත්මයාටත් මේ හැම දිනකටත් මේ ධර්ම ශ්‍රවණමය කුසලය උතුම් නිවන් සුව පිණිස පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද